ගොඩක් වෙලාවල් වලට අපි මේ සිංහල විෂය හදාරන දරුවන්ට නිතරම කියන එකක් තියෙනවා. ඒ තමයි මේ පොත්පත්තර කියවන්න, ඊට පස්සේ විශේෂයෙන්ම සිනමා නිර්මාණ, හොඳ සිනමා නිර්මාණ. අනෙක් අතට ගත්තාම හොඳ අපි කතා කරනවා ඩ්‍රාමා, හොඳ නාට්‍ය බලන්න, මේ වගේ දේවල් අපි මේ දරුවන්ට නිතර යෝජනා කරනවා. දැන් ඇතැම් වෙලාවල් වලදී මේ දරුවෝ පෙරලා ප්‍රශ්න කරන එකක් තමයි මේ ෆිල්ම් එකක් බැලුවාම මොකක්ද ඒකේ අපිට තියෙන්නේ? ඒ කියන්නේ අපේ විෂය නිර්දේශයට අනුගතයිද වගේ කාරණාවක් අහනවා. ඊට පස්සේ දරුවන්ගේ දෙමව්පියත් අපෙන් ඕක අහලා තියෙනවා. අපි සමහර ලාවට ওই කාරණා කතා කරනකොට ෆිල්ම් එකක් බැලුවාම දරුවන්ට ෆිල්ම් බලන්න දුන්නාම ඒකේ ඇතිවන තත්ත්වය මොකක්ද කියන එක සම්බන්ධව. ඉතින් ඒ නිසා මේ අපි නිතර කියන දෙයක් තමයි මේ සිනමා නිර්මාණයක් නැරඹුවාම ඒක දරුවෙගේ ජීවිතයට ජීවිතාවලෝකයක් සපයනවා කියන කාරණාව. හොඳ ෆිල්ම් එකකට පුළුවන්කම තියෙනවා දරුවෙගේ ජීවිතේ එයා ඉන්න තැනට, එයාගේ අනාගතයට එයාව ඔසවලා තියන්න. සාහිත්‍ය කලා නිර්මාණයකින් සිද්ධ වෙන්නේ මේක. අපි දන්නවා මේ සාහිත්‍ය කලා නිර්මාණයකින් යම් ආකාරයකට සමාජ ප්‍රගමනයක් සිද්ධ වෙනවා කියන එක සහ පුද්ගලාධ්‍යාත්මය ශක්තිමත් වීම කියන කාරණා දෙකම නිර්මාණයකින් සිද්ධ වෙන්න පුළුවන්. දැන් මම සරල උදාහරණයකින් මේක පැහැදිලි කරොත් එහෙම මට මේකට ගන්න පුළුවන් සරල උදාහරණයක් තමයි මේ දැන් පෞගිය කාලේ අපි දන්නවා තාම ජනප්‍රිය සිනමා නිර්මාණයක් ආවා 12 ෆේල් කියන එක. එතකොට අපි ඔකට කියනවා 12 සමත් කියලා. එතකොට මේ 12 ෆේල් ෆිල්ම් එකේ මේක මේ සාමාන්‍යයෙන් අපි කතා කරපු ෆිල්ම් එකක් නෙවෙයි. මේක ටිකක් විශේෂයෙන්ම ජීවිතයේ සම්බන්ධ ෆයිට් එකක් ගැන කතා කරන ෆිල්ම් එකක්. විදු විනෝද් චෝප්‍රා තමයි මේකේ අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරේ. එතකොට මේකේ කතාව ගත්තොත් එහෙම මේකේ තියෙන්නේ මේ මනෝජ් කුමාර ශර්මා කියන තාම දුප්පත් පිරිමි ළමයෙක්ගේ එයා මේ 12 වසර අසමත් වෙන එකත් එක්ක එතනින් පස්සේ යාගේ සමස්ත ජීවිතේම අන්ධකාරයටපත් වෙනවා. එතකොට ඒක නෙවෙයි යාගේ ජීවිතේ එයාගේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ. එයා එතනදී තීරණයක් ගන්නවා ජීවිතේ අලුත් ආරම්භයකට යන්න ඕනේ කියලා. දැන් සරලව ගත්තොත් එහෙම අපි දන්නවා මේ පෞගිය කාලවල උසස් පෙළ ප්‍රතිඵල ආවා. එතකොට උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵලයක් තියෙනවා වෙන්න පුළුවන් වාට. එතකොට ඒ බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵලේ සමහරවිට ඔයා ඇද්ද වැටිලා ඔයා මේ කැම්පස් සිලෙක්ට් වෙලා නැහැ වෙන්න පුළුවන්. ඔයා ෆේල් වෙලා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දරුවෙක්ට මම යෝජනා කරනවා මේ 12 ෆේල් ෆිල්ම් එක බලන්න කියලා. මොකද මේක ඇතුලේ ලොකු කතාවක් ඔයාලට තියෙනවා. දැන් ජීවිතේ ඉතාම අමාරු එක්සෑම් එකක් මේ මනෝජ් ශර්මා මේකට මුහුණ දෙනවා. ඒ තමයි මේ ඉන්දියන් සිවිල් සර්විස් එක්සෑම් එක. IPS ඔෆිසර් කෙනෙක් වෙන එක තමයි මෙයාගේ බලාපොරොත්තු වෙන්නේ. මෙයා මේ IPS ඔෆිසර් කෙනෙක් වෙන්න එයා කරන ස්ට්‍රගල් එක තමයි මේ ෆිල්ම් එක පුරාවට අපිට හම්බ වෙන්නේ. ඒක ඊටාම අසීරු විභාගයක්. එතකොට මේ අසීරු විභාගයේ එයා කොහොමද ඒකට මුහුණ දෙන්නේ? විශේෂයෙන් මෙයා දිල්ලියට යනවා මේ IPS එක්සෑම් එක කරන්න. ඒ කරන්න ගියාම එයාට කන්න සල්ලි නැහැ, නිදා ගන්න තැනක් නැහැ. මෙයා විවිධ රැකියාවන් වල නිරත වෙනවා. මෙයාට මුදල් නැතිකම වගේ දේවල් එක්ක විවිධ රැකියාවල නිරත වෙනවා. එතකොට මේ විවිධ රැකියාවල නිරත වෙලා එයා කොහොම හරි තමන් සර්වයිව් වෙලා අර මේ තමන් ආස කරන දෙයට මුහුණ දෙනවා. එතකොට විශේෂයෙන් මේක ඇතුලේ ලස්සන කතාවක් තියෙනවා. මේ ශාරදා කියලා ගෑනු ළමෙක් එයාට මේ සපෝට් කරනවා දිල්ලි වලදී එයාට හම්බෙච්ච. එතකොට මේක හරිම සිම්පල් ඕවර් වෙන්නේ නැහැ. ඒ තුලේ අර මොකද මනෝජ් ශර්මාගේ ජීවිතේ එයා try කරන එක තමයි මේ ෆිල්ම් එකේ ලස්සන කතා කරන්නේ අපිට. ඉතින් මම විශ්වාස කරනවා මේ never give up කියන වචනය එයා මේ මනෝජ් ශර්මා නිරන්තරයෙන්ම කරපු දෙයක්. මොකද එයා hard work කරලා බොහොම අවංක විදියට තමන්ගේ මේ අර ටාගට් එක achieve කරන වැඩේ දිගටම continue කරගෙන යනවා. අන්තිමට මෙයා UPS එක්සෑම් එක පාස් කරලා මේ IPS ඔෆිසර් කෙනෙක් වෙනවා. එතකොට මේ 12 අසමත් වෙච්ච කොල්ලෙක් ඉන්දියාවේ টොප් ඔෆිසර් කෙනෙක් බවට පත් වෙච්ච කතාව තමයි මේ ඇතුලේ අපිට හම්බ වෙන්නේ. ඉතින් මං විශ්වාස කරනවා නිරන්තරවම සිනමා නිර්මාණවල මෙන්න මේ කියන දේවල් තියෙනවා කියන එක. ඒ කියන්නේ දැන් ඒක ඇතුලේ කියවෙන කාරණාව බලන්න. මේ සිනමා නිර්මාණ ඇතුලේ කියනවා ෆේල් වෙනවා කියන එක ජීවිතේ එන්ඩ් වෙනවා කියන එක නෙවෙයි. අනිත් එක තමයි මතක තියාගන්න ජීවිතේ අවංක වීම ඇතුලේ තමයි ජීවිතේට වැලියු එකක් ඉතුරු වෙන්නේ. ඉතින් මේවා ඔයාලගේ ජීවිතවල තියෙන්න ඕන කාරණා. අද ඔයා සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළට ඇවිල්ලා උසස් පෙළ අසමත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ඔයාට බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එක නැතුව ඔයාට විශ්වවිද්‍යාලය යන්න බැරි වෙලා වෙන්න පුළුවන්. ඔයා පළවෙනි පාර try කරලා පළවෙනි පාර ඔයාට විභාගේ fail වෙලා දෙවෙනි පාරත් ඔයා try කරලා දෙවෙනි පාරත් fail වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට තව shy එකක් තියෙනවා. සමහර ලාවට අපි try කරද්දි මිනිස්සු අපිට hina වෙනවා. මිනිස්සු කියනවා අපිට බෑ ඔයාට දැන් ඔයා දෙපාරක් fail වුණා ඔයාට යන්න බෑ ඔතෙන් ඔය වගේ විවිධ කතා කියනවා වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයාට පුළුවන් try කරන්න. මොකද අවස්ථා තුනක් ඔයාට හම්බ වෙනවා. දැන් මේ ෆිල්ම් එක ඇතුලේ මම කියන කතාව මේ රීඩ් කරන කාරණාව ඒක. මෙයා මේ කොච්චර fail වුණත් life එක එයා අතහැරගන්නේ නැහැ. එයා exam fail වුණාට මම try කරොත් මට පුළුවන් කියන විශ්වාසය උඩ තමයි ඉන්නේ. ඒ නිසා මතක තියාගන්න මේක තමයි අපි මේ සාහිත්‍ය කලාව ඇතුලේ සිනමා නිර්මාණ ඇතුලේ කියව ගන්න යථාර්ථය. ඉතින් අපි ඒකයි නිතරම කියන්නේ දරුවෙක්ට කොන්ෆිඩන්ස් හදා ගන්න පුළුවන්. Tamante ජීවිතේ ශක්තිමත් විදියට ගොඩනගා ගන්න පුළුවන් එකක් තමයි මේ සිනමාව කියලා කියන්නේ. දැන් සිනමාව කියන එක දැන් අනිත් එක තමයි මම නිතරම ළමයින්ට පන්තිවල කියන එකක් තියෙනවා පොත් කියවන්න. වැදගත්ම කාරණාව පොත් කියවන එක. මොකද ඔයාට පොත් කියවන එක ඇතුලේ ඔයාට මාරම සපෝට් එකක් තියෙනවා ජීවිතේ ඉස්සරහට යන්න. විශේෂයෙන් සබ්ජෙක්ටිවිටි ඔයාට මේ සබ්ජෙක්ට් එක ඇතුලේ ගත්තොත් එහෙම සිංහල වල විචාර ලියන්න සහ නිකුත් කාරණා වලට ඔයාට ඒ වචන වාක්කෝෂය වැදගත් වෙන්න පුළුවන්. නමුත් එතනින් එහාට ඔයාට ජීවිතේ විශාල ආදර්ශ ගොඩක් දෙනවා. ඔයාගේ ජීවිතේ ගන්න ඕන සමහර තීන්දුව తీරනවලදී කොහොමද තීන්දුව తీරන ගන්න මේ වගේ විවිධ දේවල් වලදී ඔයාට මේ පොත් ඇතුලේ තියෙන චරිත සපෝට් කරනවා. මේක බොහොම පැහැදිලිව අපි අත්විඳලා තියෙන දෙයක්. ඒ නිසා තමයි අපි කියන්නේ අර A level class එකට ඇවිල්ලා සිංහල කරනවයි කියන එක ඇතුලේ තියෙන්නේ. එයාගේ ලයිෆ් ස්ටයිල් එක හදා ගන්නවා. ඩ්‍රාමා එකක් බලන්න යනවා. ඒක ඇතුලේ තියෙනවා රීඩ් කරනවා. මනමේ බලන්න යනවා. ප්‍රේමයේ සම්බන්ධව කියවීමක් කරනවා. ප්‍රේමතෝ ජයතිසෝකෝ බලනවා. කාන්තාව සම්බන්ධව සමාජ සබුද්ධිකත්වය ගැන අපි කතා බහ ඇති කරගන්නවා. කොහොමද කාන්තාව ඒ යුගයේදී පහත් තත්ත්වයට දැම්මේ කියන එක ගැන. ඊට පස්සේ ඩ්‍රාමා ඒ තව එතනින් එහා ඩ්‍රාමා සිංහබාහු බලනවා. සිංහබාහු ඇතුලේ පියපුතු ගැටුම සම්බන්ධව අපි කියවීමකට යනවා. එතකොට මේ වගේ ඇතුලේ ඔයාලගේ ජීවිතවලට මහ දැවැන්ත දැනුමක් එකතු කරනවා මේ කාරණාත් එක්ක. අනික අතට ගත්තාම පොත් කියවීම ඇතුලේ දැන් ගුරු ගීතේ වගේ පොතකින් පටන් ගත්තාම අපි පහුගිය කාලේ දැක්කා ලංකාවේ තාම ප්‍රබල ට්‍රෙන්ඩ් එකක් හැදෙනවා අර මහින්ද ප්‍රසාද් මස්සිමුල මහත්මයාගේ පොත් සම්බන්ධව. එතකොට ඒ ඇතුලේ අර සමිඳගේ කතාව ඇතුලේ තිබුණු කාරණා. ඉතින් මේවා ඔයාලට ජීවිතේ ඊටාම මේ ගැඹුරකට ඔයාලා වරගෙන යන කතන්දර තියෙන මේ ඇතුලේ. ඒ නිසා මතක තියාගන්න පොත් කියවීම, ෆිල්ම් බලන එක, ඩ්‍රාමා බලන එක, පොත් පත්තර කියවන එක මේවා තමයි ඔයාගේ ලයිෆ් එකේ ඔයා කන්ටිනියු කරගෙන යන්න ඕන දේවල්. ඔයා ඉගෙන ගන්නවට අමතරව මේ දේවල් කරන්න ඔයාට ජීවිතේ මහ දැවැන්ත හයියක් හම්බ වෙනවා මේවත් එක්ක. ඒ නිසා ජීවිතය කියලා කියන්නේ මේ අපි A level exam එකට පාඩම් කරන කෑල්ල ඇතුලේ හිර වෙලා ඉන්න එක නෙවෙයි. එතනින් එහා ලොකු පරිසරයක්. ඒ ලොකු පරිසරයට ඔයා සමීප වෙන්න. ඒකට අපි කියනවා සංස්කෘතික මිනිසෙක් බිහි වෙනවායි කියලා. ඒ සංස්කෘතික මිනිසයා වා තුළ බිහි කරගන්න. එතකොට ඔයාට තේරෙයි කවදා හරි දවසක ඔයා මොන්නතරම් ඉහළ තැනක ඉන්නවද කියන කාරණාව. ඒක මේ විභාග පාස් වීම ඇතුළේවත් වෙන කාරණාවක් නිසාවත් අරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මතක තියාගන්න මම අර කිව්වා වගේ පොත්පත් කියවන්න, ෆිල්ම්ස් බලන්න, මේ ඇතුලේ තියෙන දේවල් විවරණය කරගන්න, මේ ඇතුලේ තියෙන විනිවිද දකින්න, මේ චරිත මොනවද මේ කරන්නේ, මේ වගේ හැසිරීම් කොහොමද, ඒවා අපිට කොහොමද බද්ධ වෙන්නේ, මේවා කියව ගන්න. ඔයා හොඳ තැනකට එනවා. අනිවාර්යයෙන්ම A level exam එකේ සිංහල වලට ඒකකුත් ජීවිතේට ඒ ප්ලස් එකකුත් ගන්න ඔයාට අනිවාර්යෙන් පුළුවන් වෙයි. ඒක තමයි ඇත්ත කාරණාව.